හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් අදත් මම ගෙනා ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකාවේ තවත් එක අద్భుත තැනක් බලන්න. ඔයගොල්ලෝ මගේ වීඩියෝ බලලා මම මේ දාන දෙවෙනි වීඩියෝ එක මට පොඩි වැඩක් කළා. මේක හදාගන්න බැරි වුණා. ෆෝන් එකට කෙලුණා බා. මට ඒක හදාගන්න බැරි වුණා. කරන්න දෙයක් නැහැ. ඉතින් මම පුළුවන් විදිහට ඒක හදාගත්තා. අපි උන්නත ගෑන් එකේ යන්නේ නැහැ. ගෑන් එකක් ගත්තා. Mau udah game nih. Kayak dia cek ya mah. Ya maru Explorer gala game mah ya. Pare kone ba. Game me patak sudut ay. Yakik kok ya nonni ba. Oke emang. බලමු හෝන් ටික කැතයි නේ බාගෙට හොඳයි අප්පට බල්ලු බත් කන්නේ සුපිරියන්නේ ඒ වීල් එක මට සෙට් වෙනවා ඔක්කොම සෙට් ගැම්මට යන් අපේ බල්ලා ඉල්ල බෑ මෙතෙන්ට ඵලයන් බෑ අද දෙන්න තු මට ඔයගොල්ලෝ ප්ලේ කියන එක ටච් කරලා ගේම් එකට යන්න ඔයගොල්ලෝ බස් එකේ ගියා නම් හොඳයි. ඒත් මම නම් යන්නේ වෑන් එකේ. වෑන් එක මට ගැලපෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ රෝඩ් මූව් කියන එක දාගන්න. ඒකෙන් මාතර රත්නපුර රූට් එක දාගන්න. ඊට පස්සේ ප්ලේ කියන එක ටච් කරන්න. මම ලෝඩ් වෙයි. ටික වෙලාවක් ඉන්න. දැන් ඔන්න මිනිස්සුනා කියනවා ගැම්මට නැගපම් බයික්මන්ට මල වාත යන්න බල මුන් නගින්නෙත් නෑ බා ඔයගොල්ලෝ තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න තවත් මේ වගේ වීඩියෝ ඕන නම් මගේ YouTube channel එක subscribe කරන්න record kara मैं वातावरण में मत कर रही हूँ ना ये वातावरण में जितना ग्लास है तो उसके लिए मेरे हमने क्या तो नहीं रहना बा एक तो एक मॉडल है एक तो गाड़ी है वो करे आते हैं अभी मैं वीडियो की मैं अपना मैं तो ये वीडियो नंबर है ini ko habis ledek ginian nih aneh nih ini ke polisi lagi Pak ambil jatuh lagi bahaya anu ini aku aja ini kau dia kau dia langsung dia ini lagi orang parah udah habis ini anu oh sudah ini lain sini kalau ini
අද්භූත දැනක් තියෙනවා. මම ඔයාලට එන වීඩියෝ එකේ කියන්නේ. අරන් පරණ පාලමක් බලන්න යන්නේ. ඒ පාලම ලීවලින් වගේ දාලා තියෙනවා. මෙන්න තියෙනවා මට ප්ලේස් එක වැඩි නේද? මේකට ලොකු පාලමක් හම්බෙන්නේ. ඒක මෙන්න මේකට දාගන්න දාපන්. ඉන්න බලපන් මම දැන් එන වැඩි. කොහොමද ඒක? මේ දින මචං පැරණි පාලම. ඔය තියෙන්නේ. ඕක තමයි වැඩි. මම මචං මේ යන්නෙත් මං සියවතාවක් විතර මේකට ආවා. බස් එකෙනුත් ආවා මේ වෑන් එකෙනුත් ආවා. බස් එක ආවට පස්සේ මචං මේ කඩු දෙකක් තියෙන්නේ. මේකයි. අන්නේ කඩු දෙක අස්සේ හිර වෙනවා මචං මෙන්න මෙතන. ඔතනයි. ඊට වුණාට පස්සේ බස් එක යන්නේ රෝඩ් එකේ හිර වෙන්නේ. අපි දැන් ඔන්න වෑන් එකේ මෙතෙන්ට ඇවිල්ලා ගැම්මක් අල්ලමු. බලමු මචං මෙහි ඉඳන් වෑන් එකේ ලයිට් දාලා. අම්මට හිරි වෑන් එකේ ලයිට් නම් දැම්ම ගැම්මට. අප්පට. කවුදද පස්සේ ඉන්නේ? ගැම්මට යන්. කොහොමද නැත්තම් උකුල සලා කියලා ගැම්මට යන්න ඕන. අඩෝ. සිරාවට මේක අයියෝ පරණ අප්ඩේට් එකක් ගෙනේ බං. මේක චූටි බෆල් දෙයක් තියෙන්නේ. පරණ වෑන් එකේ නම් මචං පට මේව නිබ්බේ. දැන් අපි මේ වෑන් එකට ගම්මන් නැග්ගම කොහොමද කපන කැපිල්ල? DJ එකක් ගාමු ලල්ලලලා අන්න බලන්න මචං මම මේකෙම තව අద్భుත තැනක් පෙන්නන්නම්. බලන්න මචං මෙන්න එහෙම වෑන් එක කොහම නවත්තලා එන වාහනේ නවත්තලා මොන උදෙන්ට බහැලා ගෙම්මට ඵලයන් වතුර යට. වතුර යට ඊට පස්සේ මුලට වාහනේ වේනවනේ. මොම ගෙම්මට ඵලයන්. එතනින් යන්න බැරි. අපරාධි. අවන්නේ. වහින් ඇවිල්ලා පාලමින් එහා පැත්තට ඵලයල්ලකෝ. මොන මොකලක් කිච්චාවේ කියලා. පාලමින් එහා පැත්තට ගිහිල්ලා ඕම් බලපන් වෙන වැඩි. ඕම් වල උතෙන්ටම ඵලයල්ලා හරිද? කොහොම මම මේ කොහෙද යන්නේ? බොලොම ගියාට පස්සේ මේ නිකන් කන්දකින් පහළට වගේනේ. ඔන්න බලපන් දැන් වැඩි. ඔන්න මම පැන්න. අර බලපන් අහස. අයියෝ ගම කෑවනේ. කවුද බං මේ වෑන් එකේ ගියේ? පරාදි. කොහොම ඔන්න බලපන් මම බලාගෙන පයින්නවා. අන්තිම මොහොතේදී මගේ ඇස්සලට පෙනී කියලා ඕම් බලපන් මචං මගේ වාහනේ තාම පේනවා. තාම ඔන්න පේනුන්නේ. දැක්කම මචං බස් එකේ බඩ පස්සේ ගැම්මට එනවා. දකුණු පැත්තේ අන්න
කැම්පි පාට ගියා. යාළුවන්ටත් බලන්න ෂෙයා පාරකුත් දාලා කමෙන්ට් එකකුත් දාපන් හොඳේ. එහෙනම් කොල්ලෝ අපි ගියා.